ලෝකයේ වඩාත්ම ආදරණීය සහ බුද්ධිමත්ම දෙවියන් ලෙස සලකන ගණදෙවියන්ගේ රූපය දුටු සැනින් අපේ නෙත ගැටෙන්නේ ඔහුගේ අලිහිසයි. නමුත් ඒ අසිරිමත් දේහය අලිහිසක් ලැබුණේ කෙසේද? තමන්ගේම පියා වූ මහා ශිව දෙවියන් අතින් තමන්ගේම පුත්‍රයාගේ හිස අහිමි වූයේ ඇයි? අද දෙව්පුරතුරින් අපි හෙළි කරන්නේ හිමාලයේ කෛලාස පර්වතය පවා කම්පා කළ ඒ අතිශය හැඟුම්බර සහ අද්භූත කතාවයි. මේ අසිරිමත් කතාව ආරම්භ වෙන්නේ හිමාලයේ පිහිටි ශිව පාර්වතී යුවළගේ වාසභූමිය වූ කෛලාස පර්වතයෙන්. දිනක් මහා ශිව දෙවියන් දීර්ඝකාලීන භාවනාවක නිරත වීම සඳහා මාලිගයෙන් බැහැර වැඩම කළා. ඒ නිසා පාර්වතී දේවිය කෛලාසයේ දැඩි ලෙස හුදකලා වුණා. ඇය ස්නානය කිරීමට යන අවස්ථාවලදී ඇගේ ආරක්ෂාවට හා මාලිගයේ දොරටු අසල මුරකිරීමට කිසිවෙකු සිටියේ නැහැ. මේ තනිකම නිසාම ඇය අපූර්ව අදහසක් කල්පනා කළා. ඇය තීරණය කළා තමන්ගේම කියලා ආරක්ෂකයෙකු නිර්මාණය කරගන්න. ඒ අනුව ඇය තම සිරුරේ තැවරුණු සුවඳ සඳුන් මිශ්‍රණය උපයෝගී කරගෙන කුඩා දරුවෙකුගේ රූපයක් මවා ඒ රූපයට දිව්‍යම පණක් ලබා දුන්නා. එවිට පණ ලැබූ ඒ දරුවා අතිශයින්ම සුන්දරයි. අද අප දකින අලිහිස වෙනුවට එදා ඔහුට තිබුණේ ඉතාමත් ප්‍රසන්න රන්වන් පැහැති සාමාන්‍ය මනුෂ්‍ය මූණක්. තම මව දුටු සැනින් දරුවා ඇයට නමස්කාර කළා. පාර්වතී දේවිය දරුවාව ආදරයෙන් වැළඳගෙන මෙසේ අණ කළා. පුතේ, මම දැන් ස්නානය කිරීමට යනවා. මා ආපසු එනතුරු මාගේ අනුදැනුමකින් තොරව කිසිම කෙනෙකුට මේ මාලිගයේ ඇතුළට එන්න ඉඩ දෙන්න එපා. ඔයා තමයි මගේ මාලිගයේ අද ඉඳන් ඉන්න ප්‍රධාන ආරක්ෂකයා. මවගේ වචනය දේවානක් ලෙස සැලකූ දරුවා මාලිගයේ දොරටුව අසල දැඩි අවධානයෙන් රැකවල්ලා සිටියා. ටික වේලාවකින් මහා ශිව දෙවියන් සිය භාවනාව අවසන් කර ආපසු මාලිගයට පැමිණියා. ඔහු තම නිවසට ඇතුළු වීමට උත්සාහ කළත් දොරටුව අසල සිටි දරුවා ඔහුට බාධා කළා. "නතර වෙන්න. මගේ මවගේ අණ පරිදි කිසිම කෙනෙකුට දැන් ඇතුළට යන්න බැහැ." දරුවා නිර්භීතව පැවසුවා. ශිව දෙවියන් පුදුමයට පත් වුණා. "මම මාලිගයේ හිමිකරුයි. පාර්වතිගේ ස්වාමියයි. මට ඉඩ දෙන්න." ශිව දෙවියන් පැවසුවත් දරුවා තමාන වෙනස් කළේ නැහැ. තමන්ගේම පියාව හඳුනා නොගත් දරුවා සහ තමන්ගේම පුත්‍රයාව හඳුනා නොගත් පියා අතර මහා වාදයක් ඇති වුණා. ශිව දෙවියන්ගේ ඝනසේනාව දරුවා සමග සටන් කළත් පාර්වතී දෙවියන්ගේ ශක්තියෙන් උපන් මේ දරුවා පරාජය කරන්න ඔවුන්ට නොහැකි වුණා. අවසානයේ දැඩි කෝපයට පත් ශිව දෙවියන් සිය බල සම්පන්න ත්‍රිශූලය අතට ගත්තා. තප්පර කිහිපයකින් ඒ මහා විනාශය සිදු වුණා. ශිව දෙවියන්ගේ ත්‍රිශූලයෙන් ඒ අහිංසක දරුවාගේ හිස සිරුරෙන් වෙන් වී ගියා. ස්නානය අවසන් කර පැමිණි පාර්වතී දේවිය දුටුවේ ලේ විලක් මැද වැතිර සිටින තම පුත්‍රයාගේ දේහයයි. ඇය මහා විලාපයක් නගමින් හඬන්නට වුණා. ඇගේ ශෝකය පසුව මහා කෝපයක් බවට පත් වුණා. ඇය මුළු විශ්වයම විනාශ කිරීමට සූදානම් වන මහා ශක්ති ස්වරූපයක් ගත්තා. බියට පත් වූ දෙවියන් ශිව දෙවියන්ගේ සමාව ඇද සිටියා. තමන් අතින් වූ වැරැද්ද වටහාගත් ශිව දෙවියන් වහාම තම සේනාවට මෙසේ අණ කළා. "වහාම උතුරු දිශාවට යන්න. තම මවට පිටුපා නිදා සිටින පළමු සත්වයාගේ හිස රැගෙන එන්න." සේනාවට හමු වූයේ තම මවට පිටුපා නිදා සිටින ඇත් පැටවෙක්. ඔවුන් ඒ ඇත් හිස රැගෙන ආපසු ශිව දෙවියන් ඒ දරුවාගේ හිසට තබා දිව්‍යම පණ ලබා දුන්නා. අලිහිසක් සහිතව නැවත පණ ලැබූ දරුවා දුටු පාර්වතී දේවියන් සංසුන් වුණා. ශිව දෙවියන් දරුවාට ආශිර්වාද කරමින් ඔහු තම සේනාවේ නායකයා හෙවත් ගණේශ ලෙස නම් කළා. එදා අපට ඔහු ඕනෑම සුබ වැඩකදී මුලින්ම වදින බුද්ධිමත්ම දෙවියා බවට පත් වුණා.
මෙන්න මේ විදිහටයි ඝන දෙවියන්ට අලිහිස්සක් ලැබුණේ. මේ කතාවෙන් අපිට ලැබෙන ලොකුම ආදර්ශය තමයි මවගේ වචනයට කීකරවීම සහ බුද්ධියෙන් කටයුතු කිරීමේ වටිනාකම. මේ වීඩියෝව ගැන ඔබේ අදහස පහලෙන් කමෙන්ට් කරන්න. මීළඟ වීඩියෝවෙන් අපි හමුවෙමු ඝන දෙවියන්ගේ දලක් කැඩුනේ ඇයි කියලා හොයන්න. දෙව්පුර සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.